හැමෝටම සුබ දවසක්. අදත් මම අරගෙන ආවා පළිඟු. එහෙම නැත්නම් ක්වාට්ස් පිළිබඳ වීඩියෝ එකක්. ඉතින් අපි ඊයේ වීඩියෝ එකෙන් කතා කරා පට්ටම් බේරිච්ච ක්‍රිස්ටල් හැඩයට තියෙන පළිඟු ගැන. මේ වීඩියෝ එක බලපු නැති අය ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. ගොඩක් පැතිවල මැණික් හම්බ වෙනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මේ වර්ග මොනවද කියලා. ඉස්සරහටත් මේ වගේ එක ගල් වර්ග ගැන වීඩියෝ අරගෙන එන්නම්. අනිවාර්යෙන් අපිව ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්න එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඉඩකඩ ලැබුණොත් පුළුවන් හැම වෙලාවකම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් බලන්නකො මේ පළිඟු ගල් ටික හරිම ලස්සනයි නේද? වතුර ගාලා තියෙද්දි බැබලෙනවා. හරිම ලස්සනයි. ගොඩක් අය රැවටෙනවා ඉතින් මැණික් කියලා. ඉතින් ඔයාලටත් සැකසහිත ගලක් හම්බුනොත් අනිවාර්යෙන් ඒ ගල වේලෙන්න තියන්න අවුවේ. ඊට පස්සේ බලන්න අර ලස්සන පෙනුම නැති වෙලා ওই වීඩියෝ එකේ තියෙන ගල් වලට වගේ අවලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඒක මැණික් වර්ගයක් නෙමෙයි. ඉතින් ඕක නොදන්න කෙනෙක්ට වුණත් මැණික් වර්ගයක් හඳුර ගන්න පුංචිම පුංචි ක්‍රමයක් මං කියලා දුන්නේ. මැණික් වර්ග ගැන නොදන්න ඔයත් පුංචි දෙයක් හරි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔබට අපහැදිලි තැනක් හෝ දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්. සුමන සමන් දෙවි පිහිටයි.